weekend එක පටන් ගමු. මතු කලා මිලේනියල් ද ජෙන්සීද කියලා වෙනසක් නෑ මේකර් පිස්සුව තියෙනව නම් අපි කාටත් පාඩු නෑ මේක ද ලක් රේඩියෝ we try all things සින්දු එක දෙකතා අලුත් දෙයක් හිතන්න Valley of things එක ඊන පාට කරන්න දුලා වයර ඇදලා කෝඩ් එකේ බග්ස් හදලා DI ගැම්ම එක මේකර් වයිබ් එක වැදිලා ඇනලොග් හදවත ඩිජිටල් කරලා ගමු දින දෙයක් හදන්නට අපි එකතු වෙමු මේක ද ලොක් රේඩියෝ සින්දු එක දෙකතා අලුත් දෙයක් හිතන්න Valley of things එක ඊන පාට කරන්න ද ලොක් ආයුබෝවන් යාළුවනි. ඔන්න අදත් ඔයාලා හැමෝම එකතු වෙලා ඉන්නේ ලොට් රේඩියෝ එකත් එක්ක. මේ අපේ බඩ පුස්තකාලේ ලස්සන කතාබහ කරගෙන එන වෙලාව. මම රන්වලි. ඔව් මම නදීෂාන්. හැමෝටම සුබ දවසක් වේවා. රන්මලි අද අපේ ලිස්නර් කෙනෙක් අපෙන් අපූර්ව ප්‍රශ්නයක් අහලා තිනවා. ඒක ඇත්තටම අද කාලේ අපිට විතරක් නෙවෙයි හැමෝටම තියෙන ලොකු ප්‍රශ්නයක්. ඔව් නදීෂාන්. ඒ යාළුවා අහන්නේ මෙහෙමයි. අපි වැඩකට ફોකස් හදාගන්නේ කොහොමද කියලා. ඇත්තටම අපේ හිත එකතැනක තියාගන්න එක හරිම අමාරු වැඩක් නේද? ඒක නම් ඇත්තරන් මලි. මම වැඩක් කරන්න වාඩි වුණාම තමයි මට මතක් වෙන්නේ අහවල් කෑම එක කන්න ඕනි, එළිය සරුංගලයක් කරනවා ඒක බලන්න ඕනි කියලා. ඉතින් කොහොමද වැඩක් කරන්නේ? හැබැයි අපි අද මේ ගැන හොඳට කතා කරමු. ඕ හිත හදාගන්න එක ලොකු වැඩක්. හැබැයි ඒකට කරන්න පුරුවන් සරල බඩු කිහිපයක් ගැන මම මුලින්ම කියන්නම්. නදීෂාන්, ඔයා දන්නව නේද වැඩ කරන තැන ලස්සනට තියෙනවා නම් හිතටත් ලොකු සහනයක්. අනිවාර්යෙන්ම. අපේ මේ බඩු පුස්තකාලයේ තියෙන බඩු වගේම අපි වැඩ කරන තැන තියෙන බඩුත් පිළිවෙලකට තියෙන්න ඕනේ. ඉස්සෙල්ලාම කරන්න ඕනේ දේ තමයි ඔයාලා වැඩ කරන මේසෙ උඩ තියෙන අනවශ්‍ය බඩු අයින් කරන එක. රන්මලි මම දැකලා තියෙනවා ඔයාගේ මේසෙ උඩ පොත් 10ක් විතර තියෙනවා. එතකොට කොහොමද එකක් බලන්නේ? ඔව් නබිෂාන්, ඒක ඇත්ත. එකපාර බඩු ගොඩක් බලන්න ගියාම හිත වටේ යනවා. ඒ නිසා පළවෙනි තමයි කරන වැඩේට ඕන කරන බඩු විතර ළඟින් තියාගන්න. අනිත් ඒවා අහකට කරන්න. එතකොට හිතට කරදරයක් නැහැ. තව එකක් මේ ෆෝන් එක. ඒක තමයි ලොකුම සතුර. අපි වැඩක් කරන්න ගන්නකොටම මැසේජ් එකක් එනවා නැත්නම් මොකක් හරි වීඩියෝ එකක් බලන්න හිතෙනවා. මන්නම් කියන්නේ වැඩ කරන වෙලාවට ෆෝන් එක හංගලා තියන්න ඕනි කියලා. ඇත්ත නදීෂාන්. ඔයාලට පුළුවන් ෆෝන් එක වෙන කාමරයකින් තියන්න. එතකොට ඒක ගන්න නැගිටලා යන්න කම්මැලිනේ. ඒක හොඳ ක්‍රමයක්. ඒ වගේම තමයි වෙලාව බෙදාගන්න එක. අපිට එක දිගට පැය 4-5ක් වැඩ කරන්න බෑ. අපේ මොළය මහන්සි වෙනවා. ඔව් රන්මලි කියන එක හරි. ඒකට අපූර්ව ක්‍රමයක් තියෙනවා. විනාඩි 20ක් හෝ 30ක් වෙල කරන්න. ඊට පස්සේ විනාඩි 5ක් විතර පොඩි බ්‍රේක් එකක් ගන්න. ඒ වෙලාවට වතුර ටිකක් බොන්න, එළිය බලන්න, නැත්තම් පොඩ්ඩක් අවිදින්න. ඊට පස්සේ ආයෙත් වැඩේට එන්න. එතකොට හිත අලුත් වෙනවා. නදීෂාන්, තව දෙයක්. අපේ බඩු පුස්තකාලයේ තියෙනවා නේද අර සද්ද ඇහෙන්නේ නැති හෙඩ්ෆෝන්. අනේ ඒ වගේ දෙයක් පාවිච්චි කරන්නත් පුළුවන්. වටේ පිටේ සද්ද වැඩි නම් හිත එකතැනක තියාගන්න ඒ වගේ බඩු ගොඩාක් උදව් වෙනවා. ඒක නියම අදහසක් රන්මලි. සමහර වෙලාවට ගෙදර ඉන්නකොට ටීවී එකේ සද්දේ එළියේ වාහන යන සද්දේ හින්දා වැඩ කරන්න බෑ. ඒ වෙලාවට හොඳ හෙඩ්ෆෝන් එකක් දාගෙන ලස්සන සින්දුවක් හරි නැත්තම් සද්ද නැතිව ඉන්න හරි පුරුවන් නම් වැඩේට හිත යනවා වැඩි.
හැබැයි නදීෂාන් හිතට බල කරලා වැඩ ගන්න බෑ නේද? අපිට වැඩේ කරන්න ඕනේ කියන ආසාව තියෙන්නත් ඕනේ. අපි මේ කරන වැඩෙන් අපිට ලැබෙන සතුට ගැන හිතන්න ඕනේ. මම මේ වැඩේ ඉවර කරලා අද රැට ලස්සන චිත්‍රපටියක් බලනවා කියලා හිතුවොත් වැඩේ ඉක්මනට කරන්න පුරුවන්. අන්න හරි. ඒකට කියන්නේ Tamanටම තෑග්ගක් දෙනවා වගේ වැඩක් කියලා. මමත් එහෙමයි. මම අමාරු වැඩක් ඉවර කළාම මම මටම හුන කෑමක් අරන් දෙනවා. එතකොට ඊළඟ දවසේ වැඩ කරන්න ලොකු හයියක් එනවා. තව වැදගත් දෙයක් තමයි වතුර බොන එක. ගොඩක් අය වැඩ කරන අතලේ වතුර බොන්න අමතක කරනවා. වතුර අඩු වුණාම ඇඟට මහන්සි. එතකොට හිත වැඩ කරන්නේ නැහැ. ඒ නිසා ළඟින් වතුර බෝතලයක් තියාගන්න එකත් හරිම වැදගත්. ඇත්තටම රන්මලි. තව එකක් එකපාර වැඩ 10ක් කරන්න යන්න එපා. ඒක කවදාවත් කරන්න බැරි වැඩක්. එක වෙලාවකට එක වැඩක් විතරක් කරන්න. ඒ වැඩේ ඉවර වුණාම විතරක් ඊළඟ වැඩේට යන්න. එතකොට වැඩේ ලස්සනට කෙරෙනවා හිතත් කලබල වෙන්නේ නැහැ. ඕ බඩු පුස්තකාලය වගේ තමයි. අපි එකපාර හැම බඩුවක්ම ගෙදර ගෙනියන්නේ නැහනේ. අපිට ඕනි කරන එක බඩුවක් අරගෙන ගිහින් ඒක පාවිච්චි කරලා ගෙනත් දෙනවා. වැඩත් ඒ වගේ වෙන්න ඕනේ. හරිම ලස්සන උපමාවක් රන්මලි. ඉතින් අහගෙන ඉන්න යාළුවනේ වැඩකට හිත හදාගන්න එක අමාරු නෑ. 1 මේසේ පිරිසිදු කරන්න, 2 ෆෝන් එක අහක තියන්න, 3 වෙලාව බෙදා ගන්න, 4 වතුර බොන්න, 5 එක වෙලාවට එක වැඩක් විතරක් කරන්න. හැන්දවන් ගෙවුනාවේ නොබගේ ඇස්මානේ රහසේම මිමිනේ සෙනෙහේ ආශාවන් මැවුනාවේ පහසේ ආදරයේ තුරුලේම විඳිනේ සුවසේ හදවත මම පාකලා නුඹේ දිහා බලා හිඳින්
සිංකඩ ගලනුවරට වහින වැස්ස අවස නුඹගෙන මතක අවුරු තුන්නා පෙරලෙසම සුන්දර වැවරවුමට යන්නේ නෑනෙ තාම ඇවිලෙන මතකය මට ගන්න බෑනිසට ඔබගේ තුරුලේ ගිලී පරවෝ මලකී සුළගේ පාවෝ අහසත් කලුයි අකුණුත් බොඳවී කඳුලේ පැටලී තනිවී සිංකඩ ගලනුවරට වහින වැස්ස අවස නුඹ ගැන මතක අවුරු තුන්නා පෙරලෙසම අත්වැල් පටලාගෙන ප්‍රියවුවන් කාන තවමත් මුන්නු ලෙසට ඉන්නවානේ තනිව රවුදිය නිසල වෙලා මගේ හදවත වගේම ගලදා සමිඳු පිහිට විතරයි අද හිත අහසත් කලුයි අකුණුත් බොඳවී කඳුලේ පැටලී තනිවී සිංකඩ ගලනුවරට වහින වැස්ස අවස නුඹ ගැන මතක අවුරු තුන්නා පෙරලෙසමේ සියා වැටුණු හසුනක් ළඟ අවස පරවුණු ප්‍රේමය අප දෙදෙනාගෙන් මිදුන ඉඳ හිට පවෙනකොට තවමත් වැවරවුම ඇස් දෙක වසංගන්නේ පමණයි සරණ සිංකඩ ගලනුවරට වහින වැස්ස අවස නුඹ ගැන මතක අවුරු තුන්නා පෙරලෙසම සුන්දර වැවරවුමට යන්නේ නෑනෙ තාම ඇවිලෙන මතකය මට ගන්න බෑනිතට බඩු පුස්තකාලේ ඉඳලා අද මම ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ හරිම වැදගත් දෙයක් ගැන. හැමෝම අද කතා කරන්නේ AI ගැනනේ. ඒත් මේ AI නිසා අපේ වැඩ ලේසි වෙනවද නැත්නම් අපි තවත් අමාරුවේ වැටෙනවද? අන්න ඒ ගැන කතා කරන්න අද අපේ ස්ටුඩියෝ එකට විශේෂ යාළුවෙක් ඇවිත් ඉන්නෝ. ඒ තමයි හර්ෂා. ආයිබෝවන් හර්ෂා. ආයිබෝවන් රන්මලි. මාව අද මේ වැඩසටහනට ගෙන්න ගත්තට ගොඩක් ස්තුතියි. ඇත්තටම අද අපි කතා කරන්න යන මාතෘකාව මේ දවස්වල හැමෝටම වැදගත් වෙන දෙයක්. මොකද හැමෝම AI පාවිච්චි කරන්න හදනවා. හැබැයි ඒකෙන් ඇත්තටම වාසිය ලැබෙන්නේ කාටද කියලා ගොඩක් අය දන්නේ නැහැ. ඒක ඇත්ත හර්ෂා. දැන් අපි හැමතැනම දකින්නේ AI පාවිච්චි කරන්න වැඩ ඉක්මන් කරගන්න කියලා කියන බඩුනේ. හැබැයි හර්ෂා, ඔයා කියනවා මේකේ අමුතු පැත්තක් තේවා කියලා. ඒ මොකක්ද ඒ ප්‍රොඩක්ටිවිටි පැරඩොක්ස් නැත්නම් මේ වැඩ කිරීමේ තියෙන පරස්පරතාවය? ඔව් රන්මලි. ඒක මෙහෙමයි. අපි හිතමු කෙනෙක් ඔෆිස් එකක වැඩ කරනවා කියලා. එයාට දවසට පැය 8ක වැඩ තියෙනවා. ඉතින් එයා හිතනවා මම AI පාවිච්චි කරලා මේ වැඩ ටික ඉක්මනට ඉවර කරනවා කියලා.
එයා AI උදව්වෙන් පැය 8ක වැඩේ පැය 2කින් ඉවර කරනවා. දැන් එයාට පැය 6ක් ඉතිරි වෙන්න ඕනේ නේද? ඔව් එහෙම තමයි වෙන්න ඕනේ. එතකොට එයාට පුරුවා මේ වෙලාවේ නිදහසේ ඉන්න. අන්න එතන තමයි වැරදුණු තැන. සාමාන්‍ය සේවකයෙක්ට එහෙම වෙන්නේ නැහැ රන්මලි. එයා පැය 2කින් වැඩ ඉවර කළාම එයාගේ ලොක්කා හිතන්නේ මෙයාට තව වැඩ කරන්න පුළුවන් කියලා. එතකොට ඉතිරි පැය 6ටත් තවත් අලුත් වැඩ ගොඩක් එයාගේ ඔළුවට දානවා. අන්තිමට වෙන්නේ මොකක්ද? එයා වෙනද කරනවට වඩා 4-5 ගුණයක වැඩ ප්‍රමාණයක් කරනවා. හැබැයි එයාගේ පඩිය වැඩි වෙන්නේ නැහැ. එයාට ලැබෙන නිදහස වැඩි වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ හර්ෂ AI පාවිච්චි කරලා වැඩේ ඉක්මන් කළාට ඒකින් සේවකයාට ලැබෙන මූල්‍යමය වාසියක් හෝ කාලේ ඉතිරිවීමක් වෙන්නේ නැහැ නේද? හරියටම හරි. මේක හරියට දෙපැත්ත කැපෙන පිහියක් වගේ. අපි AI පාවිච්චි කරන තරමට අපේ අවුට්පුට් එක, ඒ කියන්නේ අපි දෙන ප්‍රතිඵලය වැඩි වෙනවා. හැබැයි ඒකින් අපිට ලැබෙන නිදහස, ටයිම් ෆ්‍රීඩම් වෙනස් වෙන්නේ නැහැ. අන්තිමට වෙන්නේ වැඩ පීඩනය තවත් වැඩි වෙලා, මානසිකව හෙම්බත් වෙලා, බර්න් අවුට් රොබෝ එක වගේ වැඩ කරන්න සිද්ධ වෙන එකයි. එතකොට හර්ෂ කවුද මේකෙන් ඇත්තටම වාසි ගන්නෙ? මොකද හැමෝම කියන්නේ AI කියන්නේ ලොකු වරප්‍රසාදයක් කියලා. ඒක තමයි වැදගත්ම දේ රන්මලි. මේ AI වලින් ඇත්තම වාසිය ලැබෙන්නේ Tamanගේම ව්‍යාපාරයක් කරන කෙනෙක්ට, නැත්නම් ස්ටාර්ට්අප් ෆවුන්ඩර් කෙනෙක්ට. දැන් හිතන්න ව්‍යාපාරයක් කරන කෙනෙක් AI පාවිච්චි කරලා පැය 6ක් ඉතිරි කරගත්තොත් ඒ කාලය එයාගේමයි. එයාට පුළුවන් ඒ වෙලාවේ Tamanගේ ව්‍යාපාරය ඊළඟ මට්ටමට ගෙනියන්න හිතන්න. නැත්නම් එයාට පුළුවන් ඒ කාලය Tamanගේ නිදහස වෙනුවෙන් පාවිච්චි කරන්න. ඒ කියන්නේ ව්‍යවසායකයෙක්ට AI කියන්නේ මිනිස් ශ්‍රමය ඉතිරි කරලා වියදම අඩු කරගන්න පුළුවන් ආයුධයක්. ඕ රන්මලි. එතනදී හැම ප්‍රොඩක්ටිවිටි ගේයින් එකක්ම, ඒ කියන්නේ හැම දියුණුවක්ම කෙලින්ම බලපාන්නේ එයාගේ ලාභයට සහ දියුණුවට. සේවකයෙක් අනුන්ගේ හීන වෙනුවෙන් AI පාවිච්චි කරලා හෙම්බත් වෙනකොට ව්‍යාපාරිකයෙක් තමන්ගේ දියුණුව වෙනුවෙන් AI පාවිච්චි කරනවා. මෙන්න මේ වෙනස අපි තේරුම් ගන්න ඕනේ. මේක හරිම ගැඹුරු කතාවක් හර්ෂා. එතකොට අපි AI පාවිච්චි කරන එක නරකද? නෑ රන්මලි. ඒක නරක නෑ. හැබැයි අපි දැනගන්න ඕනේ අපි ඒක පාවිච්චි කරන්නේ ඇයි කියලා. ඔබ අනුන්ගේ වැඩ කරන්නේ AI පාවිච්චි කරලා තවත් වැඩ ගොඩක් දාගන්නවාද? නැත්නම් ඔබේම දෙයක් ගොඩනගන්න AI ආයුධයක් කරගන්නවාද? මතක තබා ගන්න AI කියන්නේ බලගතු මෙවලමක්. හැබැයි ඒකෙන් ඔබ වහලක් වෙනවාද නැත්නම් නිර්මාණකරුවෙක් බිල්ඩර් වෙනවාද කියන එක තීරණය වෙන්නේ ඔබ ඒක පාවිච්චි කරන අරමුණ මතයි. හරිම ලස්සන අදහසක්. අපි හැමෝම AI පාවිච්චි කරන එක වීරකමක් වගේ කතා කළාට ඒකෙන් ඇත්තටම වාසිය ලැබෙන්නේ කාටද කියන එක ගැන අවබෝධයෙන් වැඩ කරන්න ඕනේ. හර්ෂා, අද ඔයා අපිට කියලා දුන්න මේ දේවල් ගොඩාක් අයට තමන්ගේ ජීවිතය ගැන ආයෙත් හිතන්න උදව් වෙයි. ඕ රන්මලි, මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔයාගේ මහන්සියට වටිනාකමක් ලැබෙන තැනක AI පාවිච්චි කරන්න. ඔබේම හීනයක් වෙනුවෙන් ඒක පාවිච්චි කරන්න. එතකොටයි ඔබට සැබෑ නිදහස ලැබෙන්නේ. ඇත්තටම හර්ෂ, හරිම අපූර්ව කතාවක්. අද අපේ ස්ටුඩියෝ එකට ඇවිත් මේ වගේ ලස්සන වටිනා අදහසක් බෙදාගත්තට හර්ෂට ගොඩක් ස්තුතියි. ස්තුතියි රන්මලි, මට මේ අවස්ථාව දුන්නට. ඉතින් යාළුවනේ, අද අපේ කතාවෙන් ඔයාලා යමක් ඉගෙන ගන්න නැති කියලා මම හිතනවා. තීරණය තියෙන්නේ ඔයාලගේ අතේ. ඔයාලා AI පාවිච්චි කර තවත් වැඩ ගොඩක හිර වෙනවද? නැත්නම් තමන්ගේම දෙයක් දියුණු කරගන්නවද? මී පිරුණු සුවඳ මල්වනේ ආදරය සිනාසෙනු පෙනේ පැතුම් බිහි වෙලා කුරුළු ඇස් බලා අනන්තයට යයි පියාඹලා රැවුනෙගේ තුරුණු හද බිමේ ජීවිතය හරත දෙන්දනේ විදිලා දිතොල් මතුරලා කතා කරයි පියා සලසලා සිහිනකින් හරි සිතන්නට බැරි ඉඳුනිලක් ලැබී කැලුම් දෙයි පිරි විමන්න පතමි යහන්න සොයමි ඔබගේ හදබිමේ වැතිර සැතපෙමි නෙත් පියන්න සීලා සිත්තුටින් පිරීලා නින්ද
සංසලේ රැවුනගේ තුරුණු හදබිමේ ජීවිතය අරුත දෙන්දනේ හැඟුම් පිබිදිලා දෙතොල් වතුරලා කතා කරයි පියා සලසලා පෙරදි තැනකදී දිනක බැඳි වැඳී සිටිය හැටි සිතේ මතකේ ඇඳි ඇඳි ඒකනත් මෙසේමයි මේ දෙනත් මේවාගේ පින් පහන්දිලේ බවින් බවේ මී පිරුණු සුවඳ මල්වන්නේ ආදරය සිනාසෙනු පෙනේ පැතුම් බිහිවෙලා කුරුළු වෙස් බලා අනන්තයට යයි පියාඹලා රැවුනගේ තුරුණු හදබිමේ ජීවිතය අරුත දෙන්දනේ හැඟුම් පිබිදිලා දෙතොල් වතුරලා කතා කරයි පියා සලසලා අනන්තයට යයි පියාඹලා කතා කරයි පියා සලසලා මේ ඔබගේ LOT රේඩියෝ විකාශයයි. සැනසීම ලැබුණාද නැවතී සිතාවිය දරු ස්නේහ ඇතිදාක හඳුනා ගනීවිය හිනි පෙතම සොයා ලුහු බඳින තුරා හමුන වීතියේවි ජීවිතේ සුන්දරයි සිතා රටුවටුනු දරා සැනසුමක් තියේද මගේ දුවේ ලෝකේ ඔබේ අත නොහරිනා ආයාසයෙන් සිහින දකිනා නොලැබෙන දේට දුකක් වෙන්න එපා ආඩම්බරෙන් නුඹව රකිනා සේනාසැදේ සැවුම රැඳෙනා නොවටිනා මාව මතක් වෙන්න එපා තුරුලේ ගෙන ලෙස පෙරදා තරමින්ම දෙනුනා නම් ජීවිතේ අංගාර වැස්ස
මනසේ උතුරන ගංගාවගේ පැමිණි දුකම මහමෙරක්සේම දරන්නුන් එදා රෑනින්ද බෝවෙන්න හිතලා ඇගාවමානින්ද වැරුවා රැකගෙනහින වලක් වන්නේ පා තනියේ ගෙවෙන හිතේ දුක නිවලා එනවාද මම තාම පාළුවේ හිනි පෙතම සොයා ලුහු බඳින තුරා හමු නොවිතියේවි ජීවිතේ සුන්දරයි සිතා සතුවටුණු දරා සැනසුමක් තියේද මගේ දුවේ ඔබ නැවතත් එකතු වෙන්නේ ලෝටී රේඩියෝ සමග මම නදීෂාන්. ඔව් මම රන්මලි. අපේ බඩු පුස්තකාලය අද දවස හරිම කාර්යබහුලයි නේද නදීෂාන්? හැමෝම එනවා යනවා බඩු ගන්නවා. ඇත්ත රන්මලි. හැබැයි අද අපේ එක යාළුවෙක් හරිම වැදගත් ප්‍රශ්නයක් අහලා තියෙනවා. එයා අහන්නේ ඔළුවට එන නරක හිතුවිලි නැත්තම් නෙගටිව් thoughts වලින් කොහොමද අයින් වෙන්නේ කියලා. ඒකනම් හරිම වටින දෙයක්. මොකද බඩු පුස්තකාලයේ තියෙන බඩු අපිට අස් කරලා ලස්සනට තියන්න පුළුවන් වුණාට ඔළුව ඇස්සේ තියෙන දේ අස් කන එක සුවසි නෑ නේද? ඒක ඇත්ත. මම හිතන්නේ අපේ ඔළුව හරියට පරණ කොම්පියුටරයක් වගේ. එක එක වෛරස් එනවා, ස්ලෝ වෙනවා. මේ නරක හිතුවිලි කියන්නේත් අන්න ඒ වගේ වෛරස් තමයි. රන්මලි, ඔයා හිතන්නේ කොහොමද අපි මේවා අයින් කරන්නේ? නදීෂාන් හැමදේම බලන්නේ ටෙක් පැත්තෙන්නේ. හැබැයි මං හිතන්නේ මේක හරි සරල දෙයක්. නරක හිතුවිල්ලක් එලකොට ඒක දිහා බලලා මේක නරක එකක් කියලා අඳුරගන්න එක තමයි පළවෙනි පියවර. හරියට අපේ බඩු පුස්තකාලේ කඩිච්ච බඩුවක් අඳුරගන්නවා වගේ. ඔව් ඒක ඇත්ත. යාළුවනේ, ඔයාලටත් නරක දෙයක් හිතනවා නම් ඒක ගැන වැඩි හිතන්න එපා. ඒක නිකම් පාරේ යන බස් එකක් වගේ කියලා හිතන්න. ඒක එනවා යනවා. ඔයාලා ඒක ඇතුළට නැගලා ගමනක් යන්න ඕනේ නෑ. අපූර්ව කතාවක් නදීෂාන්. ගොඩක් අය කරන්නේ ඊ නරක හිතුවිල්ලත් එක්කම යන එක. හිතන්නකෝ ඔයාට හිතෙනවා මට මේ වැඩේ කරන්න බෑ කියලා. එතකොට ඔයා ඒක ඇත්ත කියලා පිළිගන්නවා. ඒක තමයි වැරද්ද. ඒ වෙනුවට හිතන්න මට දැන් එහෙම හිතෙනවා. හැබැයි ඒක ඇත්ත නෙවෙයි කියලා. මට තව දෙයක් කියන්න ඕනේ. අපේ බඩු පුස්තකාලේ තියෙනව නේද ලස්සන සරුංගල? මං හිතන්නේ නරක දෙයක් හිතෙනකොට සරුංගලයක් යවන්න යනවා වගේ වෙනත් ඒකට හිත යොමු කරන්න පුරුවන් නම් ඒක හරිම හොඳයි. ඒක හරිම ලස්සන අදහසක්. අපි කියන්නේ distraction කියලා. සින්දුවක් අහන්න, එළියට ගිහින් අවදින්න, නැත්නම් යාළුවෙක් එක්ක කතා කරන්න. එතකොට අර නරක දේ ඉබේම නැති වෙලා යනවා. රන්වලි, මම දැකලා තියෙනවා සමහර යාළුවෝ හැමදාම එකම නරක දේ හිත ඉන්නවා. ඒක හරියට මල කඩ කාපු උපකරණයක් පාවිච්චි කරන්න හදනවා වගේ වැඩක්. වැඩේ වෙන්නෙත් නැහැ, අතත් තුවාල වෙනවා. ඇත්තටම නදීෂාන්, ඒ නිසා තමයි අපි නිතරම කියන්නේ හොඳ දේ හිතන්න කියලා. හැබැයි හොඳ දේ හිතන්න කලින් අපේ ඔළුව පොඩ්ඩක් හිස් කරගන්න ඕනේ. නදීෂාන්, ඔයා දන්නවද හුස්ම ගන්න එක කොච්චර බලවත්ද කියලා? ඔව්, මම අහලා තියෙනවා. හිත කලබල වුණාම 4ට ගණන් කරලා හුස්ම ගන්න කියලා නේද ඔය කියන්නේ? අන්න හරි. ඒක හරියට අපේ සිස්ටම් එක රීසෙට් කරනවා වගේ වැඩක්. හිමින් හුස්ම ගන්නකොට ඇඟට දැනෙනවා දැන් හැමදේම හරි කියලා. එතකොට අර නරක හිතුවිලි වලට තියෙන ඉඩ අඩු වෙනවා. ඒක මරු. යාළුවනි, තද දෙයක්. ඔයාලා නරක දේවල් හිතන්න ගන්නේ තනියම ඉන්නකොට නේද? ඊ වෙලාවට බඩු පුස්තකාලයට එන්න. ඇවිත් මොකක් හරි බඩුවක් අරන් අලුත් දෙයක් කරන්න. ගෙදර දොරේ වැඩක් කරන්න, නැත්නම් වත්තට ගිහින් පැලයක් හිටවන්න. ඔව්, වැඩක් කරනකොට හිතට වෙන දේවල් හිතන්න වෙලාවක් නැහැ. අනික නඩීෂාන්, අපි හැමෝම දන්නවා නරක හිතුවිලි එන්නේ අපි අපිටම ආදරේ නැති වුණාම කියලා. අපි අපේ යාළුවෙක්ට වැරද්දක් වුණාම කොච්චර ආදරෙන් කතා කරනවද? හැබැයි අපිට වැරද්දක් වුණාම අපි අපිටම බැන ගන්නවා. ඇත්ත. අපි අපේ හොඳම යාළුවා වෙන්න ඕනි. කමක් නෑ, මේක හරියයි, මට පුළුවන් කියලා අපිටම කියාගන්න එක හරිම වටිනවා.
රන්මලි ඔයා හිතන්නේ නැද්ද නරක හිතුවිලි අයින් කරන්න අපිට පුළුවන් තව කෙනෙක්ට උදව් කරන්න කියලා? ඒකනන් හරිම බලවත් දෙයක් නදීෂාන්. තව කෙනෙක්ව හිනස්සන්න පුළුවන් නම්, තව කෙනෙක්ගේ බරක් අඩු කරන්න පුළුවන් නම් අපේ හිතට එන සතුට නිසා නරක දේවල් ඔක්කොම පැනලා යනවා. ඒක හරියට අඳුර තියෙන කාමරයකට ලාම්පුවක් ගෙනාවා වගේ. හරිම ලස්සනයි. ඉතින් අද අපෙන් ප්‍රශ්නය අහපු යාළුවට මම කියන්නේ නරක හිතුවිලි එන එක සාමාන්‍ය දෙයක්. ඒවට බය වෙන්න එපා. ඒවට ඉඩ දෙන්න එපා ඔයාලගේ දවස පාලනය කරන්න. ඔයාලා තමයි ඔයාලගේ හිතේ ලොක්කා. ඕ නදීෂාන් කිව්වා වගේ හිතේ ලොක්කා වෙන්න. හැමදාම උදේට නැගිටිලා අද දවස හරිම ලස්සනයි. මම අද සතුටින් ඉන්නවා කියලා හිතන්න පටන් ගන්න. එතකොට නරක දේවල් වලට ඉන්න තැනක් නැති වෙයි. ඉතින් යාළුවනේ අද අපේ කතාවෙන් ඔයාලට පොඩි හරි හයියක් ලැබෙන්නේ නැති කියලා අපි හිතනවා. මතක තියාගන්න බඩු පුස්තකාලයේ බඩු වගේම තමයි හිතේ තියෙන දේත්. අපි හොඳ දේ තියාගමු, නරක දේ අයින් කරමු. ඇත්තටම හැමෝම සතුටින් hina වෙලා ඉන්න උත්සාහ කරන්න. ප්‍රශ්නයක් ආවොත් ඒක දිහා බලලා hina වෙන්න. එතකොට ඒක ප්‍රශ්නයක් නෙවෙයි කියලා ඔයාලටම තේරෙයි. මලක් වේද හද සල්වනේ නෙත් පහන් තල් වෙලා සිත් සඳුන් දුම් දවා රන් සිනා පාමි පූජාසනේ ස්නේහයේ නගරය සිත මගේ මාවතක් ඕනු රාගයේ යනතුරා මිලින වී මතු දිනේ සෙනෙහසේ සිහිලමින් තොනසේ අදීමි මං පූජනීයයි උතුම් ආදරේ ස්නේහයේ නගරයයි සිත මගේ මාවතක් ඕනු රාගයේ පුරේ
රයේ සේපාලිකාවන් පිපෙන පැයේ හදවතට ලං වෙන්න කාටත් හොරා සිහිනයක දැවටි වෙලි රන්තාරකාවන් තිලෙන රයේ සේපාලිකාවන් පිපෙන පැයේ හදවතට ලං වෙන්න කාටත් හොරා සිහිනයක දැවටි වෙලි මා දෙනෙත අඩ අඳුරේ රඳවාතියා සඳවතිය පාවී ගියා මා දෙනෙත අඩ අඳුරේ රඳවාතියා සඳවතිය පාවී ගියා පිළිගන්න පුළුවන්ද සඳ දෙව්දුවක් මේ හැටිම නපුරුයි කියා මේ හැටිම නපුරුයි කියා රන්තාරකාවන් දිලෙන රයේ සේපාලිකාවන් පිපෙන පැයේ හදවතට ලං වෙන්න කාටත් හොරා සිහිනයක දැවටි වෙලි මා උන්නේ දොර කවුළු හැරදාතියා ඔබේ සුවඳ ඒයයි කියා මා උන්නේ දොර කවුළු හැරදාතියා ඔබේ සුවඳ ඒයයි කියා නිදි නොමැති නෙත් අගට කඳුලක් තියා මුළු රෑම ගෙවිලා ගියා මුළු රෑම ගෙවිලා ගියා රන්තාරකාවන් දිලෙන රයේ සේපාලිකාවන් පිපෙන පැයේ හදවතට ලං වෙන්න කාටත් හොරා සිහිනයක දැවටි රන්තාරකාවන් තිලෙන රයේ සේපාලි අද අපේ රේඩියෝ එකට අපූර්ව ප්‍රශ්නයක් ඇලිත් තියෙනවා. අපේ එක යාළුවෙක්, ඒ කියන්නේ ලිස්නර් අහනවා වැඩ කරන අතරේ වෙලාව හදාගන්නේ කොහොමද කියලා. ඇත්තටම නදීෂාන් මේක අපේ හැමෝටම තියෙන ලොකු ප්‍රශ්නයක් නේද? ඔව් රන්මලි, ඇත්තටම මේක හැමෝම අහන දෙයක්.
වෙලාව කියන්නේ හරියට අතේ තියෙන වැලි වගේ. අල්ලන් ඉන්න හදද්දි ඇඟිලි අස්සෙන් බේරිලා යනවා. මටත් වෙලාවකට හිතෙනවා දවසට පැය 24ක් මදි කියලා. තව පැය 10ක් විතර තිබුණා නම් අපිට කොච්චර වැඩ කරන්න තිබුණාද? හහ නදීෂාන් ඔයාට පැය 30ක් දුන්නත් ඔයා කරන්නේ ওই ටිකම තමයි. ප්‍රශ්නේ තියෙන්නේ පැය ගානේ නෙවෙයි අපි මේ වෙලාව පාවිච්චි කරන විදිහේ. අපේ බඩු පුස්තකාලේ වුණත් බලන්නකෝ ඕනෑතරම් බඩු තියෙනවා. හැබැයි අපි ඒවා පිළිවෙලකට තියලා නැත්තම් අපිට ඕන වෙලාවට ඒ බඩු හොයාගන්න බෑනේ. වෙලාවත් අන්නේ වගේ තමයි. ඒකනම් ඇත්තරන්මලි. මම දකින විදිහට මුලින්ම කරන්න ඕනේ වැඩ ගොඩාක් ඔළුවේ තියාගන්න එක නතර කරන එක. වැඩ කරන්න කලින් පොඩි කොල කැබැල්ලක හරි ෆෝන් එකේ හරි කරන්න තියෙන වැඩ ටික ලියා ගන්න ඕනේ. 1 2 3 කියලා ඒ බඩු ටික පිළිවෙලට ලිව්වම ඔළුවට ලොකු සහනයක් එනවා. ඒක හරිම හොඳ උපදේශයක්. හැබැයි නදීෂාන් සමහර අය ඉන්නවා ලිස්ට් එකක් හැදුවට ඒකේ තියෙන ලේසිම වැඩේ තමයි ඉස්සෙල්ලාම කරන්නේ. අර අමාරුම වැඩේ හවස් වෙනකම් පැත්තකට දාලා තිනවා. අන්තිමට හවස් වෙද්දි මහන්සි අර වැඩේ කරන්න වෙලාවකුත් නැහැ. අන්න හරි රන්මලි. මම නම් කියන්නේ අමාරුම වැඩේ ඉස්සල්ලාම කරන්න ඕනේ කියලා. ඒක හරියට අර නරක බෙහෙත් බොනවා වගේ. ඉස්සල්ලාම ඒක බීලා ඉවර කළාම දවසම සතුටින් ඉන්න පුරුවන්. නැත්තම් මුළු දවසම හිත ඇතුලේ බයක් තියෙනවා අයියෝ අර වැඩේ කරන්න තියෙනවනි කියලා. ඕ ඒ වගේම තමයි මේ ෆෝන් එක. වැඩක් කර කර ඉන්නකොට Facebook එකෙන් හරි TikTok එකෙන් හරි notification එකක් ආවොත් ඉවරයි. අපි හිතන්නේ විනාඩියක් බලලා තියන්නම් කියලා. හැබැයි බලද්දි පැය භාගයක් ගිහින්. ඕක තමයි ලොකුම සතුරා. මම් නම් කරන්නේ වැඩ කරන වෙලාවට ෆෝන් එක අනිත් පැත්ත හරවලා තියෙන එක. නැත්නම් මේක වෙනම කාමරයකින් තියලා එනවා. අපේ යාළුවන්ටත් පුළුවන් වැඩ කරන වෙලාවට විතරක් ওই ෆෝන් එක පැත්තකින් තියන්න. ඇත්තටම රන්මලි අපි එක වැඩක් කරන ගමන් තව වැඩක් කරන්න ගියාම තමයි වෙලාව නාස්ති වෙන්නේ. ඕ ඒකට කියන්නේ මල්ටි ටාස්කින් කියලානේ. හැබැයි ඒක හැමෝටම කරන්න බෑ. නදීෂාන් ඔයා හිතනෝද එකපාර වැඩ දෙක තුනක් කරන එක හොඳයි කියලා? මම් නම් හිතන්නේ ඒක බොරු වැඩක්. එක වැඩක් ඉවර කරලා අනිත් වැඩේට යන එක තමයි හොඳම දේ. එකපාර වැඩ දෙකක් කරන්න ගියාම දෙකම අනා ගන්නවා. හරියට අර සරුංගල් දෙකක් එකපාර යවන්න හදනවා වගේ වැඩක් ඒක. අන්තිමට නූල් දෙකම පැටලෙනවා. හරිම ලස්සන උදාහරණයක්. තව දෙයක් තමයි හැමෝටම ඕ කියන්න එපා. කවුරු හරි ඇවිත් මේක කරලා දෙන්නකෝ කිව්වම අපිට තියෙන වැඩ ඇස්සේ ඒකත් බාර ගන්නවා. අන්තිමට Tamanගේ වැඩෙත් නැහැ, අනිත් කෙනාගේ වැඩෙත් නැහැ. Tamanට බැරි නම් දැන් බෑ මම පස්සේ කරලා දෙන්නම් කියලා ලස්සනට කියන්න පුරුදු වෙන්න ඕනේ. ඒක ඇත්ත රන්මලි. තව වැදගත් දෙයක් තමයි පොඩි විවේකයක් ගන්න එක. පැය ගණන් එක දිගට වැඩ කරන්න ගියාම මොලේ හැම්බත් වෙනවා. විනාඩි 20ක් හෝ 30ක් වැඩ කරලා විනාඩි 5ක් විතර නැගිටලා ඇවිදිලා වතුර ටිකක් බීලා ආවම ආයෙත් අලුත් ගැම්මක් එනවා වැඩ කරන්න. ඇත්තටම අපි මේ බඩු පුස්තකාලේ වැඩ කරද්දිත් අපි කරන්නේ ඒකනේ. අපි දෙන්න එක දිගට වැඩ කරන්නේ නැහනේ. නදීෂාන් නිතරම කොෆි එකක් බොන්න යනවා මම දැකලා තියෙනවා. හහ ඒක ඉතින් මගේ හැටිරන්මලි. හැබැයි ඒ පොඩි විවේකයේ නිසා මට හොඳට හිතන්න පුළුවන්. ඉතින් අපේ ලිසන යාළුවාට කියන්න තියෙන්නේ වැඩ කරන්න කලින් ලිස්ට් එකක් හදන්න. අමාරු වැඩ ඉස්සෙල්ලාම කරන්න. ෆෝන් එක පැත්තකින් තියන්න. පොඩි විවේක ගන්න. එතකොට ඔයාටත් වෙලාව ඉතුරු කරගන්න පුළුවන් වේවි. ඔව් ඒක ඇත්තටම ලොකු ශක්තියක් වෙයි. තව දෙයක් රැට හොඳට නිදා ගන්න එකත් වෙලාව ඉතුරු කරගන්න උදව් වෙනවා. මොකද නිදි නැතුව වැඩ කරන්න ගියාම අපි හරිම හෙමින් තමයි වැඩ කරන්නේ. හොඳට නිදාගෙන නැගිට්ටම හිතට හරිම සනීපයි වැඩත් ඉක්මනට කෙරෙනවා. ඒක තමයි රන්මලි. මම හිතනවා අපේ යාළුවාට දැන් පොඩි අදහසක් එන්න ඇති කියලා කොහොමද වෙලාව කළමනාකරණය කරගන්නේ කියලා. මේක එක දවසින් කරන්න බෑ. හෙමින් පුරුදු වෙන්න ඕනේ. අද එක වැඩක් වෙලාවට කළොත් හෙට වැඩ දෙකක් කරන්න පුරුවන් වෙයි. හරිම ඇත්ත. වැදගත්ම දේ තමයි අද කරන්න තියෙන වැඩේ හෙටට කල් දාන්න එපා. පස්සේ කරනවා කියන එක තමයි වෙලාව කන ලොකුම හොරා. ඉතින් අපේ යාළුවනේ ඔයාලත් අද ඉඳන්ම මේ පුංචි දේවල් ටික කරලා බලන්න. ඔයාලත් පුරුවන් වෙයි දවස හරිම ලස්සනට ප්ලෑන් කරගන්න. ඔව් බය වෙන්න එපා. ඔයාට ඒක කරන්න පුළුවන්. අපේ බඩු පුස්තකාලියට එන යාළුවෝ හැමෝම හරිම දක්ෂයි. ඒ නිසා මේකත් ඔයාලට පොඩි දෙයක් වෙයි.
ඔබ සිත ළඟ වැසිය වී දෙහැනට වී සිටියා මිස නොදනිමි කොහි සිටියාදැයි මලවී උදසුන් මත මිය යද්දී සහසක් මල් පරවී නොපිදූ මල තවමත් ඇත ඔබ ගැන වැති භරවී මගෙන් මිදුණු ලොව ඔබට මිහිරි නම් එය සැපකි ඔබට ලංව දුක බෙදා ගන්ට බැරි කම දුකකි මෙවැනි බැඳුම් අදහනු බැරි ලෝකය සිරගෙයකි එවන් ලොවක මේ හමුවීමක් වාවනු නොහැකි සිනා තොටක් විය ඔබ පාමුල මාලද සරදම් මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන් නොහඬා ඉන්නම් ගිලිහුණුදා පෙම් ලොව මල්දම් දුටුව නිසා ආදරයේ දෙවුරුව ඔබගෙන් මං දුටුව නිසා ආදරයේ දෙවුරුව ඔබගෙන් මං දුටුව නිසා ආදරයේ දෙවුරුව ඔබගෙන් මං සඳ ඔබ මගේ දුක විමසන දුක් හැන්දෑවේ ගීතයක්සේ සඳ ඔබ මගේ දුක විමසන දුක් හැන්දෑවේ ගීතයක්සේ රෝසයායේ රෝස පුස්දේ සීනයෙන් සීනේ කොහේදෝ මාසයන්නේ ආදරේ දෙන්නේ සඳ ඔබ මගේ දුක විමසන දුක් හැන්දෑවේ ගීතයක්සේ සඳ ඔබ මගේ දුක විමසන දුක් හැන්දෑවේ ගීතයක්සේ රෝසයායේ රෝස පුස්දේ සීනයෙන් සීනේ හම්වෙමු කවදා හෝ ආයේ
කොහෙදෝ මා සොයන්නේ විමසන දුක් හැන්දෑවේ ගීතයක් සේ සඳ ඔබ මගේ දුක විමසන දුක් හැන්දෑවේ ගීතයක් සේ රෝසයායේ රෝස පුස්දේ සීනයෙන් සීනේ කොහෙදෝ මා සොයන්නේ ආදරේ දුන්නේ සඳ ඔබ මගේ දුක විමසන දුක් හැන්දෑවේ ගීතයක් සේ සඳ ඔබ මගේ දුක විමසන දුක් හැන්දෑවේ ගීතයක් සේ රෝසයායේ රෝස පුස්දේ සීනයෙන් සීනේ හම්බෙමු කවදා හෝ ආයේ දිනහෙමු තරහා නෑ වගේ කොහෙදෝ මා සොයන්නේ ආදරේ දුන්නේ මේ ඔබගේ LOT රේඩියෝ විකාශයයි. සුපින් හැඟුම් ඔබින් එපා මිතුරුදම් විනා නෞකාවකී ඔබ ඈත සමුදරේ මා පහන් හැඹයි මෑත ගොඩබිමේ සුපින් හැඟුම් ඔබින් එපා මිතුරුදම් විනා නෞකාවකී ඔබ ඈත සමුදරේ මා පහන් හැඹයි මෑත ගොඩබිමේ තරු එළියෙන් රුදු රාත්‍රී කාලයේ දැඩි සිතකින් දුරු ගමන යමිතින් කිසි දින අප හමු නොවන බව දනිම් සිහිනය මිය යා යුතුය ලෙසින් සුපින් හැඟුම් ඔබින් එපා මිතුරුදම් විනා නෞකාවකී ඔබ ඈත සමුදරේ මා පහන් තැඹයි මෑත ගොඩබිමේ
netu vehesami yali dakina duru durin supin hangu obin epa nituru dam vina naukavaki ob et samudare pahan kembai net kodavine supin hangu obin epa nituru dam vina නෞකාවකි මා ඈත සමුදුරේ pahan kembai net kodavine ඉතින් යාළුවනේ අද අපේ ලොට් රේඩියෝ වැඩසටහන අවසන් කරන්න කාලය හරි. අපි අද කතා කරපු මේ බඩු පුස්තකාලය කියන අදහස ගැන පොඩ්ඩක් හිතලා බලන්න. හැමදේම සල්ලි දීලා අරන් ගොඩ ගහ ගන්නවට වඩා අපිට ඇත්තටම ඕන කරන දේ විතරක් අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න පුරුවන් නම් ඒක අපේ ජීවිතවලට මොනතරම් සහනයක්ද? ඒකින් වෙන්නේ අපේ මුදල් වගේම පරිසරයත් ආරක්ෂා වෙන එකයි. ඉතින් මේ වටිනා අරමුණට ඔයාලත් එකතු වෙන්න. මම ඔයාලට ආදරෙන් මතක් කරනවා දැම්ම www.lot.rent වෙබ් අඩවියට ගිහින් lot ශ්‍රී ලංකා ආයතනය එක්ක රෙජිස්ටර් වෙන්න කියලා. අදට අපි සමුගන්නවා. හැබැයි අමතක කරන්න එපා ලබන සෙනසුරාදාත් මේ වෙලාවටම මමයි නදීෂනුයි ඔයාලව හම්බ වෙන්න එනවා. එතකල් ඔයාලා හැමෝටම පරිස්සමෙන් ඉන්න. මම රන්මලි ඔයාලා හැමෝටම සුබ රාත්‍රියක්. සතු ඔබ වෙත මගේ හිත බැඳිලා ඔබ ගැන සෙනෙහස හිත තුල පිරීලා සම්මතයෙන් පිට ප්‍රේමික වෙලිලා මග හැර යන්නට බැරි ලෙස බැඳිලා සිනහස උතුරන වදනට සිත්නී ඔය නෙතු අත්දර නවතිනුරිසිවී දැන දැන හිමි නොවෙනා බවනොතැනී මම තව තව ඔබ වෙත පෙම් කරමී ලොවටම රහසේ සිහිනෙක දැවටි ඔබ ළඟ සැතපී මම සුව හිඳිමි වරදක් නොකරම වරදෙහි බැඳුනි සිත සනසාගෙන දුර හිඳ විඳිමි සෙනෙහස උතුරන වදනට සිත්වී ඔය නෙතු අත්දර නවතිනුරිසිවී දැන දැන හිමි නොවෙනා බව නොදැනී මම තව තව ඔබ වෙත පෙම් කරමී වන්සතු ඔබ වෙත
මගේ හිත බැඳිලා ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා සම්මතයෙන් පිට ප්‍රේමික වෙලිලා මග හැර යන්නට බැරි ලෙස බැඳිලා සෙනෙහස උතුරන වදනට සිත්වී ඔය නෙතු අත්දර නවතිනු රිසිවී දැන තැන හිමි නොවෙනා බව නොදැනී මම තව ඔබ වෙත පෙම් කරමි